හැම දිනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ හිටියා අධිරාජ්‍යයක්. ඔහු නමින් ඇලෙක්සැන්ඩර්. මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා තමන්ගේ බලය පාවිච්චි කරලා රටවල් ගණනාවක් අල්ලගන්නවා. කාලයත් එක්ක මේ අධිරාජ්‍යයා වයස්ගත වෙනවා. මොහුට සුව කරන්න බැරි රෝගයක් හට ගන්නවා. මේ රෝගයත් එක්ක මොහුව සුව කරන්නට ඒ කාලේ හිටපු වෛද්‍යවරු 6 දෙනෙක් එනවා. ඒ 6 දෙනා අසාර්ථක වෙනවා. මේ අධිරාජ්‍යව සුව කරන්න බැරි වෙනවා. රජතුමා දැනගන්නවා, අධිරාජ්‍යය දැනගන්නවා මගේ ජීවිතයේ අවසන් වෙන්නේ තාමත් ළඟයි. රජතුමාට අධිරාජ්‍යයට ජීවිතය ගැන පුංචි කියවීමක් ඇති වෙනවා. මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා අවසාන වතාවට ඉල්ලීමක් කරනවා. මොකක්ද ඔහු කරන ඉල්ලීම? ඔහුගේ ඉල්ලීම තමයි ඔහුගේ මිනි පෙට්ටිය සකස් කරනකොට ඒ මිනි පෙට්ටියේ සිදුරු දෙකක් නිර්මාණය කරන්න. ඒ වගේම මගේ මිනිය රැගෙන යා යුත්තේ මාව සුවපත් කරන්න ඇවිල්ලා අසාර්ථක වුණ මේ වෛද්‍යවරු 6 දෙනාගේ කරමතින්. ඒ වගේම තමයි මගේ මිනි පෙට්ටිය යන මග දෙපසට මේ රටේ පුරවැසියන්ට රටවැසියන්ට එන්න කියන්න. ඒ වගේම තමයි මගේ මිනි පෙට්ටිය රැගෙන යන මාර්ගයේදී මාර්ගය මත මෙච්චර කාලයක් මං එකතු කරපු හම්බ කරපු රැස් කරපු සියලු ධනය මේ පාර පුරාවට අතුරන්න. මේක තමයි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ අවසාන ඉල්ලීම බවට පත් වෙන්නේ. මේ ඉල්ලීම කරන්නේ අධිරාජ්‍යයක, සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයි. ජීවිතය ගැන ලොකු කතාවක් මෙතනින් අපිට එකතු කරගන්න පුළුවන්. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා කියලා කියන්නේ ලෝකයක් හොල්ලගෙන හිටපු කෙනෙක්. හැබැයි අවසානයේදී ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ලෙඩ වුණා. වගේම මරණයට පත්වෙන මට්ටමට ආවා. ඒ වගේම තමයි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා අර සිදුරු දෙකක් Tamanගේ මිනි පෙට්ටිය තුල නිර්මාණය කරන්න කිව්වේ. එතනින් ඔහු ඒ මිනි පෙට්ටියේ යන අතරමඟ Tamanගේ අත් දෙක එළියට දාගෙන තමයි ඒ සිදුරු දෙකෙන් යන්නේ. එතනින් කියන්නේ කිසිම දෙයක් මෙච්චර කාලයක් හම්බ කරපු කිසිම දෙයක් මම රැගෙන යන්නේ නැහැ. හැම දෙයක්ම අතහැරලා දාලා තමයි මම හිස් අතින් මේ අවසන් ගමන යන්නේ කියන එක රටවැසියන්ට පුරවැසියන්ට එදා හිටපු මිනිස්සුන්ට වගේම අදටත් ඒක ලොකු පාඩමක් බවට පත් වෙනවා. මේ ගෙවුණු කාල සීමාව සහ මම මේ ඔබට කතා කරන මේ මොහොත සහ ඉදිරියට ගත වෙන සහ එන කාලය ජීවිතේ දෙපාරක් කතිකාවතක් ඇති කරගත යුතු කාල සීමාවක්. මේ ගෙවුණු කාල සීමාව, මේ ගෙවුණු දින ටික ජීවිතයේ ආපස්සට බලලා හැරිලා අලුතෙන් කතිකාවතක් ඇති කරගත යුතු කාලයක් වෙනවා. ඒකට හේතුව තමයි අවුරුද්දක් ගෙවිලා දැන් අලුත් අවුරුද්දක් ළඟම එනවා. අර පස්කඳු කඩාගෙන ගම් වතුරට යට වෙලා ජලයට යට වෙලා පස්කඳු වලට යට වෙච්ච මිනිස්සු අතර හිටියා. තමන්ගේ අම්මත් එක්ක තරහ වෙච්ච මිනිස්සු ඉන්න ඇති. තමන්ගේ තාත්තත් එක්ක තරහ වෙච්ච මිනිස්සු ඉන්න ඇති. එහා ගෙදර මිනිස්සුත් එක්ක තරහ වෙච්ච මිනිස්සු ඉන්න ඇති. එහා ගෙදර අයත් එක්ක නඩු කියාගත්ත මිනිස්සු ඉන්න ඇති. ඒ වගේම තමයි මම ওই මිනිස්සයාට ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් කතා කරනවා කියලා හිතාගෙන ඉඳපු මිනිස්සු ඉන්න ඇති. ඒ වගේම තමයි කෙනෙකුට බැනලා ඒ බැනුමත් එක්ක අනික් කෙනාගේ හිත රිදිච්ච මිනිස්සු අර පස්කන්දට යට වෙන්න ඇති. නාය යන්න ඇති. ජීවිත විනාශ වෙන්න ඇති. මේක තමයි ඇත්ත. ජීවිතේ කවදාකවත් මිනිස්සුත් එක්ක තරහව තියාගෙන, වෛරය තියාගෙන, අමනාපකම් හදාගෙන ජීවිතේ ජීවත් වෙන්න එපා. අපේ මේ ජීවිතේ වෙනස් වෙන්න යන්නේ එක තප්පරයයි, එක විනාඩියයි, එක පැයයි, එක මොහොතයි. අපිට
අය හිතන්නවත් වෙලාවක් මොහොතක් නැති වෙනවා. ඒක නිසා ජීවිතේ කවදාකවත් කිසිම කෙනෙක් එක්ක තරහක් තියාගෙන වෛරයක් තියාගෙන ජීවත් වෙන්නේ. ඔබට උදේ බනින මිනිස්සයා හවස ඔබට ආපහු මුණ නොගැහෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිතේ මිනිස්සෙක් අපේ ඉස්සරහට මුණ ගැහුණොත් ඒ මිනිස්සයාට දෙපාරක් හිතන්නේ නැතුව එයාට hina වෙලා කතා කරන්න. මොකද ඒ මිනිස්සයා ආයෙත් දවසක් අපිට හම්බෙයිද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලය තුල අමනාපකම් හදාගන්න එපා. අහිතවත්කම් හදාගන්න එපා. හිත රිදීම් හදාගන්න එපා. ඒක අපේ ජීවිතේ දීර්ඝ කාලීන පසුතැවීමට හේතුවක් බවට පත් වෙනවා. හැම වෙලාවකම හිතන්න ඕන අපි මැරෙන මිනිස්සු කියලා. ඒකයි කියන්නේ දහසක් ඉපදී මිය යන පොළවේ මාත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි. එහෙමයි නන්දා මාලනී කිව්වා. අපි හිතන්න ඕන අපි මේ ලෝකෙට ආවේ අනිවාර්යයෙන්ම මැරෙන්න කියන එක අපි හිතන්න ඕන. මැරෙන්න කියන එක හිතුනොත් කවදාකවත් අනිත් මිනිස්සුත් එක්ක තරහ ඇති කරගන්නේ නැහැ. අමනාපකම් ඇති කරගන්නේ නැහැ. අහිතවත්කම් ඇති කරගන්නේ නැහැ. ලොකු අවබෝධයක් ජීවිතේට එනවා මැරෙනවා කියන එක දැනගෙන ජීවත් වුණාම. ඒ වගේම තමයි මාමල බව මුළු ලොවට දැනෙන්නට මිය යන්නටම පෙරම් පුරන්නේ. අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන අපි මැරුණට පස්සේ ඔක මැරිච්ච එකමයි හොඳ. ඌ හිටියත් වැඩක් නැහැ. ගමටත් බරක්, රටටත් බරක්. මේ මුළු ලෝකෙටම මහ පිළිලයක් කියනවට වඩා අනේ අපොයි මිනිස්සයා මැරිච්ච එක අපරාධි. තව කාලයක් ජීවත් වුණා නම් කොයිතරම්නම් මේ මිනිස්සයාටත් ප්‍රයෝජනවත්, මේ රටටත් ප්‍රයෝජනවත්, මේ මහ පොළොවටත් ප්‍රයෝජනවත්. අපරාධී මිනිස්සයා ඉක්මනින්ම අපිව දාලා ගියා කියන මට්ටමට අපි ඒ වගේ මිනිස්සු අතර කතිකාවතක් ඇති වෙන විදිහට අපි ජීවත් වෙලා මේ ලෝකෙන් එළියට යන්න ඕන. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔබ විශ්වාස කරන්න. කොසල් රජතුමා කියලා කියන්නේ නදී පහක අයිතිකාරයෙක්. බුදුරජාණන් වහන්සේගේ සමකාලීනෙක්. බුදුරජාණන් වහන්සේගේ සම වයස ලොකු රාජ්‍යයක් පාලනය කරපු කෙනෙක්. බුදුහාමුදුරන්ට ඥාතිකම් කියපු කෙනෙක්. ඔබ විශ්වාස කරන්න. ඒතරම් බලවත් රජ කෙනෙක් උදේ හවස දෙව්රම් වෙහෙරට ගියපු රජ කෙනෙක්. හැබැයි අවසන් හුස්ම හෙළුවේ කවුරුවත් නොදන්න මහා පාළු අම්බලමක. ඒක තමයි ජීවිතය. අහිතවත්කම් අමනාපකම් ඇති කරගන්න නැතුව ජීවිතේ ඉස්සරහට පියවරක් තියන්න.